Hi guys, කොහොමද? අද මම ඔයාලත් එක්ක share කරන්නේ evening to night study vlog එකක් බලමු. එහෙනම් අද vlog එකෙන් මම මොනවද කරන්න කියලා. ඔන්න අද නම් මම උදේ ඉඳන් මුකුත් වැඩ කරලා නැහැ. ඒකින් මම හිතුවා අද රෑ හරි මොනවා හරි වැඩ ටිකක් කරන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මුලින්ම මම කලින් වැඩ කරලා අස් කරගෙන තියෙන ඉසේ ඉස්සෙල්ලා මස් කරන් ඉන්න ඕනේ. තව දෙයක් තමයි අපි දැන් දවසේ මුල ඉඳන් වැඩ කරන්නේ නැතුව ඉඳලා ප්‍රොඩක්ටිව් නැතුව ඉඳලා අපි කොයි වෙලේ හරි හිතුවොත් දැන් හරි අද දවසේ ප්‍රොඩක්ටිව් කරගන්නවා කියලා. ඔන්න ඉතින් මේ වෙලාවට පුළුවන් ආයෙ මුල ඉඳන් රිෆ්‍රෙෂ් වෙලා ආයෙ මුල ඉඳන් මේසෙ අස් කරලා අද කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරලා වැඩ ටික පටන් ගන්න. ඔන්න දැන් නම් වැඩ ටික ප්ලෑන් කරලා ඉවරයි. අපි දැන් එහෙනම් වැඩ ටික පටන් ගමු. ඉස්සෙල්ලා මම හිතුවා හෙට ස්කූල් දවසක් හින්දා ඉස්කෝලේ වැඩ ටික ඔක්කොම ටික ඉවර කරලා අනිත් වැඩ ටික පටන් ගන්න. එහෙනම් අපි දැන් ඉස්කෝලේ වැඩ ටික ඉවර කරලා ඉමු. තව දෙයක් තමයි නයිට් ස්ටඩි කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් හවස පොඩි කෙටි නිින්දක් ගන්න. එතකොට ඔයාලට රෑ වෙනකන් උනත් ඇහැරගෙන වැඩ කරන්න පුළුවන්. තව දෙයක් තමයි නයිට් ස්ටඩි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ෆෝන් එක ඈඩ් කරලා තියාගන්න. මොකද ෆෝන් එක බලන්න ගත්තොත් එතකොට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් ෆෝන් එකෙන් මිදලා ඉන්න ගොඩක් වෙලාවට උත්සාහ කරන්න. ඔන්න ඉතින් අද මගේ කෝල් එක තමයි කොහොම හරි රෑ 12 වෙනකන් කරන් තියෙන වැඩ ඔක්කොම ටික ඉස්කෝලේ ටික ඉවර කරලා මට බැරි වෙච්ච රෙකෝඩින්ග්ස් දෙකක් තියෙනවා. ඒ දෙක රෑ 12 වෙනකන් හරි ඔක්කොම ටික බලලා ඉවර කරලා නිදාගන්න එක තමයි අද මගේ ගෝල් එක. බලමු එහෙනම් අද මට ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න තව දෙයක් තමයි ඉස්කෝලේ වගේ වැඩ කරද්දී එක දිගට වැඩ කරන්න බැයි නම් විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න. එතකොට හරිම ලේසි. මේක ඇතුළේ ප්‍රොමොඩෝරෝ ටෙක්නික් එක ගොඩක් අය දන්නවා ඇති. सीने से तुम मेरे आके लग जाओ ना डरते हो क्यों जरा. ඔන්න දැන් නම් මම ඉස්කෝලේ ටික ඔක්කොම කරලා ඉවරයි. ඔන්න දැන් තියෙන්නේ මට රෙකෝඩින් බලන්න. මම පළවෙනියට බලන්න තියෙන රෙකෝඩින් එක තමයි දැන් බලන ගමන් ඉන්නේ. ඔන්න නයිට් ස්ටඩි කරන කෙනෙක් නම් ඔයා වැඩ කරද්දී මැත්ස් සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න. එහෙම නැත්නම් රෙකෝඩින් එකක් බලන්න. තව දෙයක් තමයි ඔයාලා රෑ වැඩ කරද්දී එක දිගට ස්ටඩි කරනවා නම් එකම සබ්ජෙක්ට් එක නැතුව සබ්ජෙක්ට් දෙක තුනක් තෝරගෙන මාරුවෙන් මාරුවට ස්ටඩි කරන්න. නැත්නම් එක දිගට ස්ටඩි කරද්දී නිදිමත එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට නිදිමත වගේ ආවොත් පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න සින්දුවක් අහන්න වගේ දෙයක් කරන්න පුළුවන්. ඔන්න දැන් මම අන්තිම රෙකෝඩින් එක බලන ගමන් ඉන්නේ. ඇත්තටම දැන් නම් රෑ 12ත් පහු වෙලා. අපි එහෙනම් මේ රෙකෝඩින් එක බලලා ඉවර කරලම නිදාගමු. මෙතන එහෙනම් වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. කොහොම හරි මම මේ රෙකෝඩින් එක බලලා ඉවර කරලා තමයි නිදාගත්තේ. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.